අපිට ටිකක් වැදගත් දවසක්. අපිට විතරක් නෙමෙයි මේ උතුමැද පළාතේ බොහෝ පාසල්වලට පානීය ජලය කියන එක අතීතයේ ඉඳන්ම ගැටලුකාරී තත්ත්වයක්. එතකොට වෛද්‍යවරියක් විදිහට අද මම මේ අවස්ථාවට සහභාගී වුණේ මේ ජෙනරස් හાર્ට් සංවිධානයෙන් සංවිධානය කරලා තියෙන විශාල ව්‍යාපෘතියක් වන පිරිපහදු කිරීමේ ජලය ලබා දෙන ව්‍යාපෘතියේ එක සාර්ථක ප්‍රයත්නයක කොටස්කාරයෙක් විදිහට. එතකොට ඇයි මේගොල්ලෝ මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ කියලා ඕගොල්ලෝ දැනගන්න එක අත්‍යවශ්‍යයි. මේකේ ප්‍රධාන අරමුණ තමයි දීර්ඝකාලීනව ඇතිවෙන වකුගඩු අමාරුවෙන් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයක් තමයි මේ තියෙන්නේ. අපි අනුරාධපුර ශික්ෂණ රෝහල ගත්තොත් අපි ලොකු සායනයක් පවත්වනවා. දවසකට සාමාන්‍ය ලෙඩ්ඩු 1000ක් 1500ක් විතර බලන තරමට මේ වකුගඩු අමාරුව ගොඩාක් වැඩි අපේ මේ ප්‍රදේශයේ. කියන්නේ උතුරු මැද පළාතේ. එතකොට අපි මේ පිරිපහදු කරපු ජලය පාවිච්චියට ගත්තොත් වෙන්නේ පිරිපහදු කිරීම තුලින් මේ බැරලෝහ අපේ වතුරෙන් ඉවත් කරගන්න පුළුවන් වෙන එක. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ පිරිපහදු කරපු ජලය ඕගොල්ලන්ට ලබලා දීලා අපේ එකම බලාපොරොත්තුව තමයි මේ ඉන්න පොඩි දුවල පුතාලා ටික තව අවුරුදු 10ක් යනකොට මේ වකුගඩු අමාරුව කියන ලොකු මාරාන්තික ලෙඩෙන් බේරගන්න එක. ඒ වගේම EEL සංවිධානයෙන් තමයි ඕගොල්ලන්ට මේ යන්ත්‍රය ප්‍රදානය කරන්නේ. ඇත්තටම අපි ඒ සංවිධානයට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී. EFL ආයතනය අපි 2019 අතරේ තමයි පටන් ගත්තේ. ඒ ආයතනය පටන් ගැනීමේදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ හනීෆ් යූසුෆ් මහතාට. මේ ව්‍යාපෘතිය කරගෙන යෑම සඳහා අපිට සම්පූර්ණව සවිබල ගැන්වීම වශයෙන්. ඉතින් මේ සංවිධානයේ වියට්නාමය, කොස්ටාරිකාව, දකුණු අප්‍රිකාව වගේ රටවල්වත් අපි දැනට කරගෙන යනවා. මොකද ඒ රටවල ජල සම්බන්ධව ලොකු ප්‍රශ්න තියෙනවා. අනාගත දරපරකුල කොහොමද බේරාගන්නේ? ඒකට කරන්න තියෙන්නේ අපේ දැනුවත් වීම, විශේෂයෙන් ජලය. ඒ පිළිබඳව ඇත්තටම මේ ඔබතුමාලා දැනුවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අද දින සියඹලාගස්ස වාසලට මැදගම ගම්වාසීන්ට වෙනුවම ජෙනරස් හાર્ට් ෆවුන්ඩේෂන් අප ආයතනයට ඉතාම වැදගත් සුවිශේෂී දවසක්. අප සංවිධානය මගින් දුෂ්කර පාසල් සඳහා විවිධ ව්‍යාපෘති සිදු කරගෙන යනු ලබන අතර අද දින ආරම්භ වන මෙම ව්‍යාපෘතිය හරහා සියඹලාගස්ස පාසලට මෙන්ම ගම්වාසීන්ටද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත. විවිධ පාරිසරික ගැටලු මෙන්ම ආර්ථික අපහසුතා හේතුවෙන් පිරිසිදු පානීය ජලය නොමැතිකම නිසා වර්තමාන සමාජයේ මෙන්ම අනාගත පරපුරද සෞඛ්‍ය අතින් අනාරක්ෂිත බවකට පත්වමින් පවතින කාලයක මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීම ඉතාමත් කාලෝචිතයයි අප තරයේ විශ්වාස කරමු. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට පාසලේ විදුහල්පති දුෂාන්ත මහතා සහ ග්‍රාම නිලධාරී මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කොට සලකන අතර අපගේ මෙම සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතියේ පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන් EFL ආයතනයට මගේ හදපිරි ස්තුතිය සියලු දෙනා වෙනුවෙන් පුද කරමි. මෙම ව්‍යාපෘතිය සියඹලාගස්ස පාසලට මෙන්ම මැදගම ගම්වාසීන්ට නිරෝගීමත් අනාගතයක් වෙනුවෙන් ලැබෙන මහඟු අවස්ථාවක් වන අතර එය නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කර මෙව සඳහා තම උපරිම සහයෝගය ලබා දෙනු ඇතැයි අප විසින් බලාපොරොත්තු වෙමි. ස්තුතියි මෙයට රොෂානි පීරිස්මතිට.